මේ බලන්න ඉතින් ටයිල් එක කාලා මේ තියෙන්නේ මං එදා දාපු හබරල කොලේ කාලා දැන් කට්ටිය ආයි මේ ටැංකිය කොළ පාට වෙලා තින්නේ. ඇයි අස් කරන්නේ නැද්ද? කොච්චර අස් කරත් මචං මෙහෙම තමයි. ඒ කියන්නේ මේ මාළු අවුවට ටැංකිය කොළ වෙනවා. කොළ පාට වෙනවා. හරිද? දැන් මං ඔන්න අලුතෙන් කණ්ඩ කොළයක් දැම්ම ඩයල් එකට. කොළ කන හින්දායි අවුවටයි වතුර එහෙම වැළුවොත් එහෙම හැමදාම ටැංකිය අස් කර කර ඉන්න වෙයි. ඔක්සිජන් මේ දාන්න නැත්තේ මොකද දන්නවද? මේගොල්ලෝ මේ ගඟේ මාළු. මම අල්ලලා පෙන්නන්නම් දැන්. නේ? නෑ. ඉන්න මචං මාළුවා. මේ දැන් මගේ අතේ ඉන්නේ. මෙහෙම තියෙනවා වරළමි. දැන් නම් ටිකක් ලොකුයි. දැන් ඊළඟට මෙයාට තියෙනවා මගේ ලොකු ටැංකියක් තියෙනවා. ඒකේ නම් ඉන්නේ ලොකු මාළු. තිප්පිලිම තමයි ඉන්නේ. නේ? කොල්ටිනේ. ඌරු එහෙම තියෙනවා දිගට හැදිලා මේ. මූණම් මං හීලෑ කරනවා. අස්කරාට මචං සතියක්වත් තියාගන්න බෑ. මොකද දන්නවද? කොළ වෙනවා ටැංකිය. මේ මෙතනට අවුව වැටෙනවා. අවුව වැටෙන හින්දා තමයි මේ කොළ වෙන්නේ. අනිත් ටැංකිය නම් ලොකුයි. ඉන්නවා. අය ලොකුයි දැන්. මෙන්න මෙච්චරක් විතර කාලේ තමයි මං ගෙනාවේ. මේ අපේ ඇලේ ඉඳලා තමයි හොන්නේ. දැන් මේ සතියකට විතර පස්සේ තමයි මේ ආයිවන් පොඩ්ඩක් මේ මෙහෙම අල්ලන්නේ. හැමදාම අල්ලන්න හොඳ නැහැ. හැමදාම අල්ලුවොත් මේ සෙවල යනවා. පුරුදු නැති උන් එහෙම අල්ලන්න එපා. හපා කනවා. හරිද? අල්ලලා මම දැන් චුට්ටක් අතේ තියන්නේ. යන්න. Kena bandai. Dekkan අතර ගත්තා. කලබල කරන්න හොඳ නැහැ මුන් අල්ලලා. කලබුණොත් මේ හොම්බ වෙන්න මේ උල වගේ හොම්බ ඇන ගන්නවා මේ ටැංකිය වල බිත්ති. ඒක ඉතින් තුවාල වෙනවා.